මෙන්න මේ දිසාවට වෙන්න පේන්න තියෙන්නේ හුන්නස්කිරිය කන්ද. මගේ පිටුපස දිසාවෙන් මාතලේත් අපිට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉස්සරහට ආපුවාම හන්තානේ කන්දත් පේනවා. බොහොම සුන්දර ගල් වැටියක ඉන්නේ. ගල් තලාවක ඉන්නේ. හරියටම නම කිව්වොත් උඩතලවින්න චිචි පතල ගලේ තමයි මේ අපි ඉන්නේ. සුන්දර වැඩක්, සුන්දර පුද්ගලයෙක්, පුද්ගල චරිතයක් හොයාගෙන තමයි අපි ආවේ. බොහෝ මිනිස්සු ඉන්නට ඕනේ ජීවිතේ සතුටින්. ව්‍යාපාර කරන හැමදෙනාම තමන්ගේ ජීවිතය තුළ ව්‍යාපාරයෙන් හරි හම්බ කරන කොටසින් සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් කොයිතරම්නම් අපූර්වද. ඒ නිසාම තමයි ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනයේ හැපි ෆාමර් කෙනෙක් ව්‍යාපාරයක් තුළ ගොවිපොදලක් තුළ සතුටින් ඉන්න ෆාමර් කෙනෙක් අපි හොයාගෙන යන්නේ. ඔයාලා දන්නවා මේ වෙනකොට ෆාමර් ඉනෝවේෂන් ආයතනයේ නිෂ්පාදන සහ සේවාවන් වලට රජයේ පරීක්ෂණාගාරවල පමණක් නෙවෙයි ජාත්‍යන්තර පරීක්ෂණාගාරවලත් මේ සියලු දේවල් වලට සහතික සම්මාන ලැබී තිබෙනවා. ජාත්‍යන්තර සම්මාන ලැබී තිබෙනවා. ජාතික සම්මාන ලැබී තිබෙනවා. ඒ නිසා ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනයේ භාණ්ඩ හා සේවාවන් සත්ව ගොවිපලේ ගොව් මහතුන්ගේ ප්‍රගමණයටම කටයුතු යොදලා තියෙනවා කියන කාරණය අපි ඔබට සාක්ෂි සහිතව අද දවසේ පෙන්වන්න කැමතියි. මොනවද මේ නිෂ්පාදන? විශේෂයෙන් ඔබට අපි සඳහන් කරන්නට ඕනි මිල්මොලැක් බොයිලර් පීඩියා ප්‍රෝ. ඒ වගේම තමයි මිල්මොලැක් DFM 100. ඒ වගේම මිල්මොලැක් FHE 40. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි මිල්මොලැක් ලුක්වර්ම් සොලියුෂන්. ඒ විතරක්ම නෙවෙයි මිල්මොලැක් ඇනිමල් ප්‍රෝබයෝටික්. මේවා ආදී වූ බොහෝ භාණ්ඩ හා සේවාවන් මේ වෙන විට ලංකාව තුළ ගොවි මහතුන්ගේ ප්‍රචලිත කතාබහවට ලක් වෙලා තියෙනවා. අපි වැඩි කතා කරන්නේ නැතුව උඩතලවින්නේ මේ ෆාම් එකේ සියලු දේවල් මිනික් සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්. රැඳී සිටින්න. පුංචි මතක් කිරීමක් තියෙනවා. අනිවාර්යෙන් මේ වැඩසටහන බලන්න කලින් ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනයේ YouTube channel එක subscribe කරලා bell icon එක මත ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඒ සියල්ල ටච් කරලා අපිත් එක්ක එකහසු වෙන්න. යමු මේ Happy Farmer. අයිබෝවන් ඔබ සතුටින්ද? අපි සතුටින්. සතුටින් ඉන්න ගොවි මහත්තුරු පිළිබඳව කතා කරන හැපි ෆාමර් සූදානම් ආරම්භ කරන්නට. ඔබ දන්නවා ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනයේ සියලු නිෂ්පාදන ඕගනික් නිෂ්පාදන, කාබනික නිෂ්පාදන. ඒ නිසා තමයි සුන්දර වටපිටාවක ඉඳලා මේ සුන්දර කතන්දරය අද ඔබට ගෙනෙන්න අපි සූදානම් වෙන්නේ. අපි ඉන්නේ උඩතලවින්නේ. අපි YouTube නාලිකාවේ වැඩසටහන් වීඩියෝ නරඹන බොහෝ අය හිතනවා මේ මිල්මොලැක් භාවිතා කරලා මේ වගේ පුදුම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ යාලා කරන දේ තමයි මිල්මොලැක් භාවිතා කරනවා. භාවිතා කරලා ඒ පුදුම ප්‍රතිඵලය අත්විඳිනවා. ඉතින් ඒ පුදුම ප්‍රතිඵලය පිළිබඳව අපි කතා බහ කරන්න තමයි මේ සූදානම. ගොවි මහතුන්ට මේක පුදුම හිතෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ එහෙම ප්‍රතිඵලයක අත්දැකීම් තියෙන කෙනෙක්. ඇත්තම කිව්වොත් මිල්මොලැක් භාවිතා කරලා මේ මිනිස්සු කතා බහ කරන ඒ පුදුම හිතෙන ප්‍රතිඵලය ඔබට ලැබුණාද? ඔව් ලැබුණා. සාමාන්‍යයෙන් මගේ ෆාම් එකේ සත්තු 10ට 50ක් 60ක් 70ක් වගේ මරණ සංඛ්‍යාවක් තියෙනවා. දැන් මමත් YouTube එකෙන් තමයි බැලුවේ. බලලා තමයි මමත් රිස්ක් එක අරගෙන තමයි මේ අරගෙන දැම්මේ. දැන් මගේ ෆාම් එකෙන් මේ මරණ සංඛ්‍යාව ඇවිල්ලා 18 28 30ක් එහෙම තමයි මරණ සංඛ්‍යාව තියෙන්නේ. ඒ කියන්නේ කලින් සංඛ්‍යාවට වඩා අඩු ප්‍රමාණයක්. ගොඩක් අඩු වෙලා තියෙනවා. අන්තිමේ බරත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඔබ ඒකට කියනවා මේක පුදුම ප්‍රතිඵලයක් ලැබුණා කියලා. දැක්කනේ මිල්මොලැක් කලින් භාවිතා කරන කාලයේදී වැරුණු මරණ සංඛ්‍යාවයි නමුත් දැන් තියෙන මේ බර සංඛ්‍යාවයි මේ කියන කරුණු කාරණා අපි නෙමෙයි කියන්නේ. පුදුම ප්‍රතිඵලයක් ලැබපු කෙනෙක්. තව කාරණයක් ඔබට කියන්නට ඕනේ. ඔහුත් YouTube එක බලලා තමයි මේ කාරණය මේ නිෂ්පාදනය භාවිතා කරන්නේ. මම මෙහෙම දැනගන්නට කැමතියි. ඇයි තීරණය කරන්නේම මිල්මොලැක් තමන්ගේ සත්ව ගොවිපළ වෙත භාවිතා කළ යුතුයි? මොකද එහෙම කියන්නට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ මිල්මොලැක් භාවිතා කරන්නේ විශේෂයෙන්ම ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනයේ නිෂ්පාදන භාවිතා කරන්නේ ගොවිපලක් පවත්වාගෙන ගිහිල්ලා අසාර්ථක වුණු කණ්ඩායම් තමයි වැඩිපුරම. හැබැයි ඔබේ අත්දැකීම මොකක්ද? ඇයි තීරණය කරන්නේ මිල්මොලැක් භාවිතා කරන්න? මම සාමාන්‍ය අවුරුදු 14ක් වගේ ෆාම් කරගෙන ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ෆාම් එකකින් අපි ඇන්ටිබයොටික් එම දෙන පරණ දවස් තුන ඇන්ටිබයොටික් දෙනවා. මොන හරි ලෙඩක් આવොත් ඒත් දෙනවා ඇන්ටිබයොටික්. ඒ ඇන්ටිබයොටික් අපි පාවිච්චි කරනවා තමයි. අනිත් ඒ දැන් ඒකේ කොස්ට් එක
එක පැත්තෙන් කොස්ට් එකත් වැඩි අනිත් පැත්තෙන් මේ ඇන්ටිබයොටික් දෙනකොට මේ weight loss ටැග් කරනවා. ඒකත් එක්ක මම YouTube එකෙන් මේක බැලුවා බලලා මම තිනක් ගත්ත එක බෙජ් එකක් දාලා බලමු කියලා. අත්දැකීමක් ලැබමු. ඔව්. එක බෙජ් එකකින් සත්තු 2000ට මම දෙන්නේ. ඒ බෙජ් ඉවරයි. නමුත් සාර්ථකයි. සත්තු මරණ සංඛ්‍යාව ගොඩක් අඩු වුණා. අනිත් ඒ බර්නොත් වැඩි වෙන FCR එක ගොඩක් හොඳයි මට. හොඳයි. දැන් මේ කරුණු කාරණාත් එක්ක ඔබ හිතනවා ඇති කවුද මේ පුද්ගල චරිතය කවුද මේ කතා කරන්නේ? ඔබට ඒක ගැන දැනගන්නට එපයි. ඔබතුමාගේ නම මොකද්ද? අබ්දුල් බාසිත්. අබ්දුල් බාසිත්. කොයිද ෆාම් එක තියෙන්නේ? උඩතල ඉන්නේ. උඩතල ඉන්නේ. දැන් අපි මේ ඉන්නේ කොතනද එතකොට? ෆාම් එකෙන් චුට්ටක් උඩ. චුට්ටක් උඩ. ඒ කියන්නේ මීටර් 400ක් 500ක් වගේ කන්දක් නැගගෙන ඇවිල්ලා අපි මේ උඩ ඉන්නේ. එච්චරත් නෑ. එච්චරත් නෑ කෙලින් දොර බැලුවා. හරි. ඔබතුමාගේ ඒතර ගම එහෙම උඩතල ඉන්න. උඩතල ඉන්නේ. සත්තු කොච්චරක් විතර ගොවිපලේ ඉන්නවද? සත්තු දෙනට 2000ක් ඉන්නවා. 2000ක්. තව කුඩක් හදාගෙන ඉන්නේ. තව කුඩුවක් හදාගෙන ඉන්නවා. ඒතර මිල් මොලයක් භාවිතා කරන්නේ මේ කීවෙනි බැජ් එකටද? මේක තුන්වෙනි බෙජ් එක දීලා ඉවරයි. හතරවෙනි බෙජ් එකට ගන්නවා. හතරවෙනි බැජ් එකට තියෙනවා. අබ්දුල් බාසිත් මහත්මයා කියනවා වගේම බොහෝ දේවල් එතුමත් එක්ක කතා කරන්න තියෙනවා. සමහර කරුණු කාරණා පුදුම හිතන කාරණා වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා හැපි ෆාම දිගටම නරඹන්න ඔබ කළ යුතු කුමක්ද? ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතන YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා හැමදාම අප්ඩේට් වීඩියෝ එකක් නරඹන්න. අපි පුදුම හිතන කතන්දර බොහොමයක් මිල් මොලයක් නිෂ්පාදන සහ භාණ්ඩත් එක්ක බොහෝ දේවල් තව කතා බහ කරමු. හොඳයි. දැන් මිල් මොලයක් භාවිතා කරාට පස්සේ වර්තමාන තත්ත්වය මොකක්ද FCR ගේ? මිල් මොලයක් භාවිතා කරන්න කලින් මගේ ෆාම් එකේ FCR එක ඇවිල්ලා 1.5 1.6 අතර තමයි ඉන්නේ. සමනී බරත් මට ඇති කියලා තමයි හිතුනේ. ඊයින් පස්සේ YouTube එකේ බලලා තමයි මිල් මොලක් දෙමු කියලා තීරණය කරේ. දැන් ඇවිල්ලා 1.48 ආවා. ඊගා බෙජ් එක 1.38 ඇවිල්ලා තියෙනවා. 1.38 ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔබ සතුටු හිතෙන ප්‍රතිඵලයකට දැන් ළඟා වෙලා තියෙනවා FCR එකේ. ඔව්. අන්තේ මරණ සංඛ්‍යාවත් ගොඩක් අඩු වෙලා තියෙනවා. අන්තේ ගඳත් නෑ ෆාම් එකේ. ගඳත් නෑ. මේ සියලු ප්‍රතිඵලයන් අපිට ලැබෙන්නේ මිල් මොලක් භාවිතයෙන් පසු කියන කාරණය ඔන්න අපි සහතිකව කරනවා සාක්ෂි සහිතව. දැන් මේ බොහෝ තැන්වල කතා බහ කරනවා මිල් මොලක් භාවිතා කරාට පස්සේ මරණ සංඛ්‍යාව අඩු වෙනවා. දැන් මෙතුමත් කිව්වා. ඊට අමතරව ගත්තාම බර වැඩි වෙනවා. සහ සත්තුන්ට ඇතිවෙන ලෙඩ රෝග අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂම කාරණේ තමයි අවට මිනිස්සුන්ටත් ජීවත් වෙන්න පුළුවන් වෙන්න බෑ ව්‍යාපාරයක් සත්ව ගොවිපලක් කරගෙන යනකොට මේ ගඳ කියන කාරණේ. ඇත්තටම ගඳ මේක අපිට උහුලන්න බැරි ගඳන්නේ ඇත්තටම තියෙන්නේ. ඒකත් අඩු වුණාද? ගොඩක් දුරට අඩු වුණා. ඒක කොහොමද ඒක කරගන්නට ඔබට කොහොම සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණාද මිල් මොලක් භාවිතයෙන් පසු? සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණා. කලින් මෙස්සන්ගෙන් කරදරක් තිබ්බා. දැන් ඒවත් නැහැ. ඒවත් කරදර අඩුයි. එතකොට දැන් තව දෙයක් මට දැනගන්නට කැමති ඇත්තටම මේක සත්ව ගොවිල පවත්වාගෙන යනකොට මේ භාණ්ඩයක් මිලදී ගන්නවට අමතරව වෙන උපදෙස් ලබා දෙන ක්‍රමවේදයක් එහෙම නැත්නම් ඔබට විසඳුම් ලබා දෙන ක්‍රමවේදයක් එහෙම ෆාම් ඉනෝවේෂන් ආයතනයේ තිබෙනවද? ඔව් තිබුණා. ඉතින් මේගොල්ලන්ගේ මේ මිල් මොලක ගන්නකොට මට උපදෙස් දුන්නා. උපදෙස් ලබා දුන්නා. උපදෙස් ලබා දුන්නා මෙහෙම කරන්න කියලා. ඒ අනුව තමයි මම මේ ෆාම් එක කරගෙන යන්නේ. ඒ කියන්නේ ඔබ සතුටු වෙනවා ඒ ලබා දුන්නු උපදෙස් මත ක්‍රියාත්මක වුණ නිසා තමයි මේ වගේ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඔව්. හොඳයි. මේක තමයි ෆාම් ඉනෝවේෂන් ආයතනයේ වටිනාකම. ඔවුන් සෑම විටම ලබා දෙන්නේ නව්‍ය කරන විසඳුම් ලබා දෙනවා. සත්ව ගොවිපලක් සාර්ථකව ලබාගෙන ඒ සත්ව ගොවිපල තුල සාර්ථක ප්‍රතිඵලයක් ලබාගෙන මෙන්න මේ වගේ හැපි ෆාම කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරන්න පුළුවන් තරමට තමන්ගේ සත්ව ගොවිපල මේ ආකාරයට ගෙන එන්නට. ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනයේ හැම විටම බලාපොරොත්තුව මේ වගේ සතුටින් ඉන්න ගොවියෙක් එක්ක කතා බහ කරන්න. අපි සුන්දර පළාතට ඇවිල්ලා ඉන්නේ. සුන්දර දේවල් පිළිබඳව අපි කතා බහ කරනවා. ඉතින් ඇත්තටම සතුටින්ද ඉන්නේ? ඇත්තටම සතුටින් ඉන්නේ. ඇත්තටම සතුටින් ඉන්නේ. කොච්චර කාලයක් මේ ගොවිපල කර්මාන්තය කරගෙන යනවද? අවුරුදු 13ක කරගෙන. අවුරුදු 13ක් කරගෙන යනවා. ඉතින් ගොවිපලක් කරගෙන යනකොට ඇතිවෙච්ච ගැටලු හැම මොනවද? ප්‍රධාන ගැටලු මොනවද? ප්‍රධාන ගැටලු තිබ්බා. ගඳ තිබ්බා. මැස්සන්ගෙන් ප්‍රශ්න තිබුණා. කට්ටි ගොඩක් පෙට්සන් ගහලා තිබ්බා. අනිත් එක කොයිඩ් ප්‍රශ්න ආවා. ඒ ගොඩක් දුර ඔක්කොම මුණ දීලා තමයි මේ විදිහට වෙන්නේ. මේ වගේ තත්ත්වයකට නැවත ආවේ. සතුට තත්ත්වයකට ආවේ. ඉතින් ඔබ බලාපොරොත්තු වුණු විශේෂයෙන්ම මිල් මොලයක් භාවිතා කරාට පස්සේ මේ කිව්ව ගැටලුවට විසඳුම් ලැබුණාද? ලැබුණා. විසඳුම් ලැබුණා. මොන වගේ විසඳුම් ලැබුණේ? මරණ සංඛ්‍යාව ගොඩක් අඩු වුණා. මරණ සංඛ්‍යාව අඩු වුණා. බරෙනුත් වැඩි වුණා. FCR එක හොඳයි. FCR එක ඉස්සර FCR එකට වඩා දැන් හොඳයි. දැන් ගොඩක් ලොකු අගයක තියෙනවා. ඒ කියන්නේ ඔබ සතුටින් තමයි මේ මොහොතේ ඉන්නේ. ඔව්. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ඔබත් මමත් දන්න කාරණයක් මේ වැඩසටහන බලන කට්ටියක් දන්නවා. සත්වයේ බරත් එක්ක තමයි ඔබේ මිල තීරණය වෙන්නේ. ඔබේ ප්‍රතිඵලය ඔබේ ආදායම තීරණය වෙන්නේ. කොහොමද බර මේ වෙනකොට? මම ගිය සැරේ පරවපයකින් නම් සත්තු 1000යි. එවරේජ් එක 2.350ක් සත්තුන්ට කිලෝ 3මාර කණ්ඩ දීලා. හොඳයි. ඒ කියන්නේ හොඳ අගයක් දැන් ඔබට ලැබෙනවා මිල් මොලයක් භාවිතයෙන් පස්සේ. හොඳයි. දැන් ඔබ මේව විශ්වාස කරන්නේ නැහැනේ. අපි අනිවාර්යයෙන්ම
ඔබේ ගොවිපතුලට ගිහිල්ලා මේ කරුණු කාරණා අපි තහවුරු කරගත යුතුයි. එහෙනම් අපි යමු දෙය පැත්තට. හොඳයි. මේ ඉන්නේ හැපි ෆාම වැඩසටහන තුළ අපි සතුටින් ඉන්න ගොවි මහත්මයාගේ ඒ ගොවිපොළ තුලටම ගිහිල්ලා මේ කරුණු සාක්ෂි සහිතව දකිමු. එන්න යන් අපිත් එක්ක. ඔන්න පොරොන්දුණු විදිහටම උඩ තලවින්න භාෂිත් මහත්මයාගේ සත්ව ගොවිපොළ තුලට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔබ දන්නවා ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනය අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ පිළිගත් සහතික පදනම් කරගෙනම තමයි භාණ්ඩ හා සේවාවන් ඔබ වෙත ලබා දෙන්නේ. ඉතින් භාණ්ඩ පමණක් නෙවෙයි සේවාවන් ලබා දෙනවා. මොනවද මේ? නව්‍යකරණ උපදෙස් ලබා දෙනවා. ඒ පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. දැන් භාෂිත් මහත්මයාගේ මේ සත්ව ගොවිපොළ තුලට පැමිණියාම අපිට දකින්න තියෙනවා මෙතන කොච්චර සත්ව ප්‍රමාණයක් ඉන්නවද? අර බෙජ් එක දවස් 36යි. තව ග්‍රෑම් 500ක් කණ්ඩ දෙන්න තියෙනවා ඒකට. ඒ බෙජ් එක තව දවස් 3ෙන් පටවනවා. මේ බෙජ් එක තියෙන මෙතන අලුත් බෙජ් එකක් තියෙනවා. අදට දවස් 5යි. මේක තවම බ්‍රූඩින් එක. අnder බ්‍රූඩින් තියන්නේ. මේක මිල්මලක් කියන බෙජ් එක තමයි මේක. ඒක 1000ක් ඉන්නවා. සත්තු 1000ක් ඉන්නවා. විශේෂම හොඳින් කළමනාකරන ක්‍රියාවලියක් අපිට දැක ගන්නට පුළුවන්. හැබැයි සත්තු වෙන් කිරීම වගේ කාරණාවක් අපිට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි වාසි මහත්මයා අපි දැනගන්නට කැමති. අපි දන්නවා ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනය මේ සඳහා උපදෙස් ලබා දෙනවා, සේවාවන් ලබා දෙනවා, දුරකථන මාර්ග ඔස්සේ ඒ තොරතුරු ඔබට ලබා දෙනවා. ඔබ කැමතිද ඒ වගේ උපදෙස් ලබා ගන්නට ඒ අනුව ක්‍රියාත්මක වෙන්නට? කැමති. එහෙම කතා බහ කරලා තියෙනවද අපේ ආයතනයේ ඔබතුමා? කතා බහ කරලා තියෙනවා. මොනවද දැනට තියෙන හඳුනාගත්ත ගැටලු ඒ වගේ උපදෙස් අවශ්‍ය මොන වගේ පැතිකඩයන් වලටද? ගැටලු ඉතින් ඉඩ ප්‍රමාණ තමයි. ඉඩ ප්‍රමාණ මෙතන ගොඩක් ඉඩ ප්‍රමාණ අඩුවෙන් තියෙන්නේ. ඒක වැඩි කරන්න කියලා උපදෙස් දුන්නා. ඒක ඉතින්
ලැබෙන බැජ් එකේ ඔහම ලැබෙන බැච් එක තුල තියෙනවා. වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මෙන්න මේ විදිහට ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනයෙන් මේ නවීකරණ උපදෙස් ලබා දෙනවා කියන කාරණයත් අපි ඉස්මතු කරන්නට ඕනි. උඩතල වින්න මේ භාෂ්‍ය මහත්මයාගේ සත්ව ගොවිපළ තුල ඉඳලම මේ කාරණේ අපි ඔබට කියනවා. භාෂිත මහත්මයා මේ අපි හැමෝම ලෙඩ වෙනවනේ නේද? සත්තුත් ඒ විදිහටම ලෙඩ වෙනවා. ලෙඩ වුණාම සත්තුන්ට ඉස්සර මොනවද දුන්නේ? ඉස්සර ඇන්ටිබයොටික් දෙනවා. ඇන්ටිබයොටික් දුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ? දෙන්න ඇන්ටිබයොටික් දෙන්නේ නැහැ. ඇන්ටිබයොටික් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ වැක්සින් කරන්නේ වැක්සින් කරන්නේත් නැහැ. වැක්සින් කරන්නේත් නැහැ. මේ මල්ටි විටමින් අරම මොනවක්වත් දෙන්නේ මල්ටි විටමින් ඒ සියලු දේවල් දෙන්නේ නැහැ. පේනවනේ. එතකොට මොකද වෙන්නේ අවසාන වශයෙන්? මේ නිෂ්පාදනය මේ සත්තුන්ගෙන් අපිට මොන වගේ නිෂ්පාදනයක්ද පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන් වෙන්නේ? බෙහෙත් වසවිස නැති වසවිස නැති සත්ව ආහාරයක් තමයි අපේ පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන් වෙන්නේ. ඒකත් මම හිතන්නේ වැදගත්. ඔබටත් ඒ පිළිබඳව සතුටක් තියෙනවා. සතුටක් තියෙනවා. මේ කාරණාත් ඔබ දැනගත යුතුයි. මිල් මුලක් නිසා තමයි මේ පුදුම සහගත සියලු ප්‍රතිඵල ලැබෙන්නේ. භාෂිත මහත්මයා දැන් අවුරුදු කීයක්ද මේ සත්ව ගොවිපළ පටන්ගෙන? අවුරුදු 13ක්. අවුරුදු 13ක්. එතකොට අවුරුදු 13ක අත්දැකීම ඔබ සතුයි. මොකද හිතෙන්නේ ෆාම් ඉනෝවේෂන් ආයතනයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ආයතනයත් එක්ක ගනුදෙනු කරාට පස්සේ ඒ මිල් මොලයක් සහ ඒ සේවාවන් නවීකරණ උපදෙස් ලබා ගත්තට පස්සේ ඔබට දැන් තියෙන අත්දැකීම මොකක්ද? ඔබ සතුටින් දෙන්නේ ඒ ගැන. ඔව් දැන් නම් ලොකු සැලලුවක් තියෙනවා. මොනවාද සතුන් මැරෙන්නේ නැහැ. මැරුණොත් තමයි අපි මොන හේතු නිසා මැරුණාද කියලා බලන්න ඕනේ. බෙහෙත් දෙන්න ඕනේ. ඒ ගොඩක් මේ ට්‍රස්ට් තියෙනවා ඒකට. දැන් එහෙම දෙයක් නැහැ. සැලලුවක් තියෙනවා. ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ ආයතනයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ලැබෙන දේවල් එක්ක ලොකු සතුටක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා, ව්‍යාපාරයේ ගොඩනගාගත යුතුයි කියලා දැනෙනවා. හොඳයි. ඔබට තවත් සත්ව ගොවිපළක් මීට අමතරව තිබෙනවද? ඔව්. තව සත්ව ගොවිපළක් තියෙනවා වහලා තියෙන්නේ. අනිත් ඒ තව කුඩු වහලා තියෙන්නේ. ඔව්. ඔව්. මොකක්ද හේතුව? හේතුව ඉතින් කොවිඩ් එක තමයි. කොවිඩ් ප්‍රශ්න නිසා. ඒක බද්දට තමයි කරගෙන හිටියේ. ඒක වහලා තියෙන්නේ. තව කුඩුවක් ගහගෙන ඉන්නේ හැපැත්තේ. තව කුඩුවක් හදාගෙන යනවා අපිට ඒකත් පේනවා. හරි. එතකොට කැමැතිද දැන් නැවත එම සත්ව ගොවිපළ ආරම්භ කරන්නට? ඔව්. ඒ කියන්නේ විශ්වාසයක් තියෙනවා. ඔබ විශ්වාස කරනවාද එතකොට ෆාම් ඉනෝවේෂන් ආයතනයෙන් මේ සඳහා මැදිහත් වීමක්, ඒ සඳහා උපදෙස්, තාක්ෂණික උපදෙස් ලැබෙයි කියලා ඔබ බලාපොරොත්තු වෙනවද? ඔව් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. ඒ සේවාවන් ලබා ගැනීමට ඔබ කැමැත්තෙන් ඉන්නවා. ඔව් කැමැත්තෙන්. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි එතුමාගේ අත්දැකීම අද දවසේ අපිත් එක්ක එක්කහසු කරගත්තේ. අපි ඔබටත් ආරාධනා කරනවා හැපි ෆාම කෙනෙක් වෙන්න. සතුටින් සත්ව ගොවිපළක් ආරම්භ කරන්න මේ වීඩියෝ මේ YouTube නාලිකාව තුළ සැරිසරන මේ දැනුම ලබා ගන්න. මොකද ශ්‍රී ලංකාව තුළ එවැනි දැනුමක් ලබා ගන්නට ඔබට වෙනත් අධ්‍යාපනික ක්‍රමවේදයක් නැහැ. අපි ආරාධනා කරන්නේ ඒක නිසා. අවසාන වශයෙන් මොකද හිතෙන්නේ අද දවස පිළිබඳව? සාර්ථක දවසක්. සාර්ථක දවසක්. සාර්ථක සාකච්ඡාවක්. ඔව් සාර්ථක. මොකද හිතෙන්නේ අනිත් අයට විශේෂයෙන්ම අනිත් මේක බලන අනිත් ෆාමර්ස්ලාට මොකද කියන්න පුළුවන්? එක බෙජ්ජක් දීලා බලන්න කියනවා. එක බැච් එකක් දීලා බලන්න කියනවා. මොකද්ද දීලා බලන්න කියන්නේ? මෙල්මලක්. මිල්මලක් එක දීලා බලන්න කියනවා. එහෙනම් අපිත් ඔබට කියනවා එක බැච් එකකට දීලා බලන්න. පුදුම හිතේවි. ඔබ පුදුමයි කියලා බලබලා YouTube එක තුල සැරිසරනවා වගේම එක බැච් එකකට දීලා අපේ වාසිත් මහත්තයා වගේ ඒ අත්දැකීම අරගෙන සතුටින් ඉන්න ගොවි මහත්තයෙක් බවට පත් වෙනවා. එහෙනම් අද දවස් අපිත් එක්ක ගත කළාට ස්තුතිවන්ත වෙනවා. ආයිබෝන් අපි යලි දවසක හම්බ වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා සතුටින් ඉන්න ෆාම කෙනෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබ කළ යුත්තේ ෆාම් ඉනෝවේෂන් සොලියුෂන් ආයතනයේ නිෂ්පාදන පාණ්ඩ ඒ වගේම ඒ නවීකරණ උපදෙස් ලබාගෙන වර්ධක ප්‍රවර්ධකයක් විදිහට මේ සියල්ල භුක්ති විඳින්න සතුටින් ඉන්න ගොවි මහත්තයෙක් ලෙස ජීවිතයේ සතුටින් ගත කරන්න. ආයිබෝන් අපි ගිහින් එනවා.